ශ්‍රී ලංකා සංගීත ලෝකය අද දින ගැඹුරු දුකකට පත්වුණේ ප්‍රවීණ ගායකයෙකු හා සංගීතඥයෙකු වූ රාජු බණ්ඩාර මහතා 65 වියේදී අපෙන් වෙන්වීමත් සමගය. කොළඹින් පැතිර ගිය මෙම ශෝකීය පුවත රසිකයන්ටත් සංගීත ක්ෂේත්‍රයේ සගයන්ටත් ඔහුගේ ගීතවලින් ආදරය කළ සියල්ලන්ටත් දැඩි වේදනාවක් උරුම කළේය. දශක ගණනාවක් පුරා රාජු බණ්ඩාරගේ හඬ සංගීතය හරහා විශේෂ උණුසුමක් ගෙන ආවා. ඔහු ගායනා කළ ගීත සරල ප්‍රදර්ශනවලට වඩා වැඩි වූයේ හැඟීම්, ආදරය සහ ජීවිතයේ සත්‍යයන් ගැඹුරින් ප්‍රකාශ කළ ගමනක් ලෙසයි. සංගීත රුචි වෙනස් වූ කාලවලද ඔහු හැඟීම් මුල් කරගත් තම සංගීත ශෛලිය අත්හැර නොගත්තේය. ඔහු ගායනා කළ ගීත රසක් ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ අමතක නොවන මතකයන් බවට පත්විය. ගෙවල්වල රේඩියෝ හඬෙන්, උත්සව අවස්ථාවලින්, පෞද්ගලික මොහොතවලින් ඔහුගේ ගීත අහන්නට ලැබුණි. එම ගීතවල ඇති සත්‍යභාවය නිසාම ඒවා කාලයේ ඉක්මවා පරපුරෙන් පරපුරට සම්බන්ධ විය. රාජු බණ්ඩාරගේ සංගීත හැකියාවට මූලික වූයේ ශක්තිමත් සංගීත පසුබිමකි. සංගීතයේ ජීවිතයේ කොටසක් වූ පෞලක උපත ලැබීමෙන් ඔහු කුඩා වියේ සිටම සංගීතයට ආසන්න විය. එම පදනම ඔහුට තාක්ෂණිකව ශක්තිමත් හැඟීම් වලින් පිරිගායන ශෛලියක් ගොඩනගා ගැනීමට උපකාර විය. ප්‍රසිද්ධ ගායකයෙකු වූ චන්ද්‍ර බණ්ඩාර මහතාගේ පුත්‍රයා ලෙස ඔහු පවුලේ උරුමය ඉදිරියට රැගෙන ගියේය. එහෙත් ඔහු කිසිදා පියාගේ නාමයේ සෙවණ යට නොසිටිනි. එම උරුමය ආශ්‍රයෙන් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් සංගීතයට නව ආකාරයකින් දායක විය. ප්‍රසිද්ධ සංගීතඥයෙකු හා ගිටාර් වාදකයෙකු වූ මහින්ද බණ්ඩාර මහතා සමග ඔහුට තිබූ බැඳීම සංගීතයෙන්ම ගොඩනැගුණු එකක් විය. දෙදෙනාම සංගීතයට දැඩි ආදරයක් දැරූ අතර එම සහෝදර බැඳීම ඔවුන්ගේ කලාත්මක ජීවිතවලටද විශේෂ බලපෑමක් කළේය. ගායන සහ රෙකෝඩින් කටයුතු වලට අමතරව රාජු බණ්ඩාරගේ සරලත්වය සහ මනුෂ්‍යත්වයද බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර විය. සමකාලීන කලාකරුවන් ඔහුගේ කරුණාව, අනිත් සංගීතඥයන්ට දැක් වූ ගෞරවය සහ නව පරපුරට දුන් දිරිගැන්වීම් නිතරම සිහිපත් කරති. ඔහුගේ අභාවය සංගීත ක්ෂේත්‍රයට පුරවිය නොහැකි හිස්තැනක් නිර්මාණය කළද ඔහුගේ සංගීතය තවමත් ජීවමානයි. ඔහු ගායනා කළ සෑම ස්වරයක්ම අදත් ඇසෙන අතර ඒවා රසිකයන්ට සැනසෙල්ල, මතක සහ ආශාව ලබා දෙයි. අද ශ්‍රී ලංකාව ප්‍රියතම හඬක් අහිමි වූ දුකින් වැළඳී සිටියත් රාජු බණ්ඩාර මහතා මතකයේ රැඳෙන්නේ සුවිශේෂී ගායකයෙකු ලෙස පමණක් නොව ගීත හරහා ජීවිතයට කතා කළ සත්‍ය කලාකරුවෙකු ලෙසයි. ඔහුගේ උරුමේ ගීතවල, මතකවල සහ රසිකයන්ගේ හදවත්වල සදාකාලිකව ජීවත් වනු ඇත.